Hello everyone, welcome to my YouTube channel. ඉතින් ඔන්න අදත් travel vlog එකක් තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා මේ කොහෙද කියලා. අපි මේ ආවේ හග්ගල botanical garden එකට. මට නම් ළමයි ආයෙම පාරක් නුවරඑළිය ගියොත් ආයෙ මෙතනට යන්න හිතෙන. හරිම ලස්සන garden එකක් තමයි හග්ගල කියන්නේ. දවසක්ම මදි ඇත්තටම මෙතන තියෙන තැන් බලන්න යන්න. ඔයාලා යනව නම් අනිවාර්යයෙන්ම උදෙන්ම යන්න. ටිකට් එක එක්කෙනෙක්ට 200ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ගොඩාක් තැන් බලන්න තියෙනවා. දවසක්ම තියාගන්න මේ හග්ගල ගාර්ඩන් එකේ තියෙන තැන් බලන්න යන්න. විශේෂයෙන්ම මේ ගොඩාක් සෙක්ෂන් තියෙනවා ළමයි. රෝස් උයන, පළතුරු උයන, ඒ වගේ ජපාන් උයන, මේ වගේ ගොඩාක් තැන් තියෙනවා. බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඔය 1861 දී ඉංග්‍රීසීන්ගේ කාලේ තමයිලු ළමයි මේක උද්භිද උද්‍යානයක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ අක්කර 500ක් විතර තිබිලා තියෙනවලු. දැන් වෙද්දි තියෙන්නේ අක්කර 68ක් වගේ මම දන්න විදිහට. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් අක්කර 68ක ප්‍රමාණයක් කියන්නේ ලේසි නෑ නේද? අපි දෙන්නත් එක්ක ඇවිදපු තැන් වලින් හරිම ලස්සන තැනක් තමයි තින්නේ. ඉතින් ඔයාලත් එක්ක මට හිතුණා මේ තැනත් බෙදා ගන්න. ඉතින් අපි දෙන්නත් මං හිතන්නේ දැන් 9ට විතර තමයි ගියේ මෙතනට. හැබැයි හවස 2-3 වෙනකනුත් අපිට බලලා ඉවර කරන්න බැරි තරම් තැන් ගොඩක් තිබුණා. අපි දැන් යන්නේ මේ වංගගිරියක. මම පාර නම් පැටලෙන. බඩේනා ගන්න දැන් නැහැ උදේ රුපියල් 10 කරන් දුන්නා කන්න. මල්ලක ෆොටෝ ගන්න බැරි බබා. දැන් මම මලගාව තිබ්බා කියමුකෝ. මම දැන් මලගාව තිබ්බම මේ මායි මල හොයා ගන්න අමාරු. किलोमीटर दुर गीला
ජේසිය දාලා ඇවිල්ලා. බලද්දි ෆොටෝ ගහලා ජේසිය නැහැ. මෙන්න ජේසිය. මෙන්න ජේසිය දාලා ගිහිල්ලා. මෙන්න. වට්ටලා ගිහිල්ලා ආවුල ගන්නෝක. මේ ගොනි ජේසිය වට්ටගත් හින්දා දැන් අපි ආයේ බලපු පාරම ආයෙ යනවා. එතකොට අපි යනවා අප්වාරි. ආයෙ යනවා. खामोशी से बातें चुन लेना, उनकी डोरी से तारीफें बुन लेना. हाँ, मेरी खामोशी से बातें चुन लेना, उनकी डोरी से तारीफें बुन लेना.